මම RWN තුෂාර වී ගොවි තැන තමයි කරන්නේ මම. වී වගාව තමයි අපේ ජීවිතේ. අපි ගොඩක් වී වර්ග වගා කරනවා. රතු සම්බා, කීරි සම්බා, සුදු සම්බා, සුදු කැකුළු, රතු කැකුළු, බාසුමති. අපි කුඹුරෙන් ලබා ගන්න පළමු අස්වැන්න බුදුහාඳුරු වෙනුවෙන් පූජා කරනවා. නිරන්තරයෙන්ම ගොවිය කුඹුරෙන් වී අස්වැන්න ගන්නවා. දීවරය මූදෙන් මාළු ගන්නවා. අපි අවුරුදු 1000 ගානක ඉඳලා වී වගා කරනවා. මේ වෙනකොට වී වගා කරන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි වී වගාවේ වල් මර්ධනය අපහසු වීම. අපි ගොඩක් පාවිච්චි කරන වල්නාශක වලට වල් පැලෑටි උරු වෙලා තියෙනවා. ඒක නිසා අපට වල්නාශක කීප වරක්ම යොදන්න වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී වල් පැලෑටි අතින් ගලවන්නත් සිද්ධ වෙලා තියෙනවා. අතින් වල් ගැලීම හරිම වෙහෙසකර දෙයක්. ඒකම මුදලුත් වියදම් වෙනවා. මට ගොඩක් නිදහස තියෙනවා. ඒක නිසා මගේ බිරිඳගේ ව්‍යාපාරයට මට හවුල් වෙන්න පුළුවන්. වී වගාවෙන් ලැබෙන ආදායම අඩුයි. ඒක නිසා ඒකෙන් විතරක් පවුලක් නඩත්තු කිරීම අපහසුයි. ගාඩ් එකේ කරපු ආදර්ශනේ දැකලා ලෝයන් වල්නාශක යොදන්න මම පෙළඹුණා. මගේ කුඹුරේ වල් ගහක්වත් නැහැ. ලෝයන් කියන තෙල් එක කුඹුරේ සියලුම වල් මර්ධනය කරනවා කිව්ව නිසා මම අත්දැක බලන්න කැමති වුණා. මගේ කුඹුරේ අස්වැන්න වෙනදට වඩා වැඩි. කුඹුරේ ගොයන් නිරෝගී සස්සික. කුඹුරේ වැඩට අමතරව තවත් ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා. දැන් මට ගොඩක් නිදහස තියෙනවා. ඒක නිසා මගේ බිරිඳගේ ව්‍යාපාරයට මට හවුල් වෙන්න පුළුවන්. ඉක්මනින් මම තව අලුත් මහාන මැෂින් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉක්මනින් මම තව අලුත් මහාන මැෂින් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා.